මම මේකට බයෝ ග්‍රීන් ටිකක් තව ගහන්න කියලා ආවේ. ගහන්න ඕනේ නැහැ. දැන් ඇත්තටම කියනවනේ මම දැන් දවස් 18 කට විතර දැන් මේ මගේ මාසෙක ගොයමක් මේ බලන්න මගේ දැන් ඉනවටක් විතර ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා මහා ගොඩක් ගහන්න ඕනේ නැහැ. මේ ආයි දැන් මේක බන්දි පුපුරන්න කිට්ටුව තව එක මුරයක් ගැහුවාම හොඳට ඕම ඇති. මේ බලා ගන්න. වෙනදා මේකට මම මේ යූරියා කිලෝ 60ක් විතර ගහනවා. දැන් මේ සැරේ මම ගහලා තියෙන යූරියා කිලෝ 30යි. 30 ගාලා බයෝ ග්‍රීන් පාරක් මේ ගහලා තියෙන. ඒ පොහොර පාර විතරයි වෙන පොහොර කිසි දෙයක් ගහලා නැහැ. මේ මාසෙ වෙනකොට වල්තෙල් ගහලා බයෝ ග්‍රීන් ගහලා එක යූරියා කිලෝ 30ක් ගහලා තියෙන. එච්චරයි. ඔන්න බලා ගන්න. දැන් ඉනවටකට වඩා මේ ගොයන් තියෙනවා. ආයි මේකට මම දැන් මේ අද ගහන්න ආයි මෙන්න ටැංකිය තියෙනවා. මේ බයෝ ග්‍රීන් බෝතලේ තියෙනවා බලා ගන්න. ඉතින් මේ කිසි දෙයකට බය නැතුව විශ්වාසදායකව ගහන්න පුළුවන්. හොඳම බෙහෙත් තමයි මේ බයෝ ග්‍රීන් කියන එක. ඔන්න බලා ගන්න පහදලිව කිසි දෙයකට අවිශ්වාස නැතුව හොඳට හැබැයි මේ බෝතලේ හොඳට හොලව ගන්න. හොඳට බෝතලේ හොලවලා මේ මිලි 100ක් දාගන්න දවස් 15 දී ගහනවා නම් ඊටහා දවස් 25ක් 30ක් 18ක් අතර ගහනවා නම් ගාන්න මිලි 150ක් කිසි දෙයකට බය නැතුව ගොවිතැන සාර්ථක වෙනවා. අලා මේ පාවිච්චි කරන මේ දියර පොහොර හොඳ හිතේ විශ්වාසයෙන් මම විශ්වාසයෙන් තමයි මේ සියල්ල ගැන ඔන්න බලා ගන්න බොරුවක් නෙවෙයි මේ ආයෙත් බලන්න අර ඈත පේන ගොයන් කහ පාට මේ ගොයන් හොඳ නිල්ල ගහලා තියෙනවා. මහන්සිය වගේම බලාපොරොත්තුත් ගොයම එක්කම කහ වෙලාද? පදුරු නොදාන පණ නැති ගොයම් පැල දකිද්දි හිතට වාරුවක් නැද්ද? තවත් පසුතැවෙන්න එපා. පසට පණ දීලා මූල පද්ධතිය යෝධයෙක් වගේ ශක්තිමත් කරන්න. ගොයම පදුරු දාලා සශ්‍රීක වෙන්න දැන් මග පෑදිලා. බොල්වී වලට තිත තියන්න කාලය හරි. දිලීරයි. කුමිහානි ඔබේ අස්වැන්න හූරා කනකල් බලා ඉන්න එපා. ඔබේ වගාවට සැබෑ ආරක්ෂාවක් සහ පෝෂණයක් දෙන්න. වියදම අඩු කරගෙන අස්වැන්න දෙගුණ කරන එක දැන් හීනයක් නෙවෙයි. මේක වී වගාවේ නියම විප්ලවය. අනුකරණ වලට රැවටිලා ඔබේ මහන්සිය අපතේ යවන්න එපා. ශ්‍රී ලාංකේය අභිමානය මිරකල් බයෝ ග්‍රීන් බලයලත් අලෙවිසැල් වලින්ම පමණක් මිලදී ගන්න.